හායි කොහොමද යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ කාලෙකින් මට වීඩියෝ එකක් නම් දාන්න බැරි වුණා. අද මම ඔයාලට අරගෙන ආවේ බටු මෝජුවක් හදන එක. ඉතින් මම මේ බටු මෝජු හැදුවේ අපේ ගමේ තියෙනවා පුංචියට කරගෙන යන පුංචි සති පොලක්. ඉතින් මමත් ඒකේ වෙළඳාම් කරන්න යනවා. ඉතින් ඒකට තමයි මම මේ බටු මෝජු පැකට් කරන්න තමයි හැදුවේ. ඉතින් බලන්න හොඳයිද වීඩියෝ එක කියලා. ඉතින් ඉස්සෙල්ලාම මම බටු ටිකයි ලුණු ටිකයි අමු මිරිස් ටිකයි බැදගත්තා. ඊට පස්සේ රම්පේ කරපිංචා සුදු ලුණු බැදගෙන ඒකට මේ සෝයා සෝස් දාලා සීනි ටිකක් දාලා හොඳ සෝස් එකක් හොඳ පැණි රසට එන විදියට සෝස් එකක් වගේ හදාගෙන තමයි බටු මෝජු එක හදාගන්නේ. ඉතින් ආයේ වීඩියෝ එකකින් අපි හමු වෙමු.